අපට එච්චර සල්ලි නෑ මට යාළුවෝ විහිළු කරනවා එහෙම ළමයි ලංකාවේ ඉන්නවද සල්ලි නෑ කියලා විහිළු කරන අය අම්බෝ ඇත්තටම අපේ ඉස්කෝලේ නම් කවදාකවත් එහෙම ඉඳලා නෑ ළමයි මම මගේ කිසිම ඉස්කෝලේක සල්ලි නැතිකම දුප්පත්කම ඒවට කවදාකවත් hina වෙලා නෑ මගේ යාළුවේ එහෙම ඉන්නවද ළමයි ඒක නම් ඇත්තටම අතිශය පහත්කම හරිද ඒව නිකම් මහ නෝන්ජල්නේ එහෙම අයට ඇත්තටම සල්ලි නෑ නැති මිනිස්සුව නින්දාවට පත් කරන ඇත්තම පොහොසතා රියල් මිනිස්සයා නැති මිනිසුන්ට ඔය නිකන් හයිය පෙන්වන්නේ නැහැ ඕනෑට වෙන්නේ. අර ඒක මහා මන් දන්නේ ඒක කැත දෙයක්. අඩුම ගානේ මව්වත් ළමයි දැන් ගොඩක් වෙලාවට ඔය නැති මිනිස්සු ගාවට උනත් යද්දි ලොකුවට ඇඳ පළඳගෙනවත් යන්නේ නැහැ. එතන චණ්ඩියෙක් වෙනවා කියන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. මේ මිනිස්සුන්ට නැති දේ. ඒ මිනිස්සුන්ට ඇත්තටම නැහැ. මට තියෙනවා මම පොර කියලා පෙන්න එක ඒක සුදුසු නැහැ. අද අඩුම ගානේ මම කැමති නැහැ. පන්තියේ ළමයෙකුටවත් මම ළමයි ජීවත් වෙන්නේ මම මෙහෙම මම යන්නේ මේ වගේ වාහනයක. හරිද? එහෙම කිය මම පොර වෙනවා කියලා ඒක වැඩක් නෑ නම. අනන්ත අපේ අහිංසක බබාලට ඇත්තට මෙහෙම නෑ. හරිද? ඔයාලටයි මට දෙන්නටම තියෙනවා මොකද්ද දැනුම? අපේ චූටි බබාටත් දැනුම තියෙන. ඉතින් සතුරු වෙන්න පුළුවන්. සර්ට වගේ මටත් දැනුම තියෙනවා. ඒ වගේ දේවල් සතුරු වෙන්න පුළුවන් දේවල්. මට වඩා හොඳ චරිත සල්ලි තියන අය මිනිස්සු ලෝකේ ඉන්නවා. ඒ මිනිස්සු ගැන මතක් කරලා ඔයාලා දිනුනේ වෙන්න පුළුවන්. කවමදාවත් කෙනෙක්ගේ මුදල අඩුකම ගැන හිතලා ඔයාලා ඕනෑමට උජාරුවෙන් ඉඳලා යන්නත් එපා. කවදා හරි දවසක මේ කෙනෙක්ගේ දුප්පත්කම පහත් ලෙස සලකන්නත් එපා. ඒවල් හොඳ දේවල් නෙමෙයි. දුප්පත් අහිංසක මිනිස්සෙක්ගේ දුප්පත්කම ගන්න එපා ඔයාගේ ආභරණයක් ලෙස. කෙනෙක්ගේ දුප්පත්කම ඔබේ ආභරණයක් ලෙස ගන්න එපා. හරි ඒක මම ආදරෙන් ඉන්න ලංකාවේ මිනිස්සුන්ගේ දුප්පත්කම ඔබ ආභරණයක් ලෙස ගන්න එපා.